අපි එකපාර ඔළුව අල්ලන එක අවුවේ ඉඳලා එකපාර ගිහලා ඔළුව අල්ලනවා කියන එක කලියු දෙයක් නෙවෙයි. කෙනෙක් ජීවිතාක්ෂර උනත් පත් වෙන්න පුළුවන්. අධික වියලි කාලගුණය. ඔයාලා පේනවා මේ වෙලාවේ ඔයාලා මෙතන ඉන්නේත් හරි අමාරුවේ. සාමාන්‍යයෙන් අපි මොන සත්තුද? චලතාපීද අචලතාපීද? අපි අචලතාපී. අචලතාපී කියලා කියන්නේ අපේ ඇඟට තියෙන්නේ නියත දේහ උෂ්ණත්වය. අපේ ඇඟේ උෂ්ණත්වය එළිය උෂ්ණත්වය වෙනස් වුණා කියලා වෙනස් වෙනවද? නැහැ. ඒතර අපේ ඇඟ පටන් ගන්නෙ මොනා කරන්නද? ටක් ගාලා අපේ ඇඟේ උෂ්ණත්වය ඒ මට්ටමට ගෙනියන්න නැතුව අපේ ඇඟේ උෂ්ණත්වය ඒ මට්ටමින් තියාගන්න අපේ ඇඟේ එක එක දේවල් කරනවා. දාඩිය දානවා. එතකොට පුළුවන් තරම් අපේ ඇඟේ ඇතුලේ තියෙන තාපය එළියට යවනවා. ඔක්කොම දේවල් කරනවා. මේක සාමාන්‍යයෙන් මැයි අන්තිම වෙනකන්වත් තියනවා කියලා විශේෂඥයෝ කියනවා. තාම අප්‍රේල් මුල. මැයි අන්තිම වෙනකන් තියනවලු. ඒ කියන්නේ අපිට මාස දෙකක් මැරෙන්න බෑනේ. මේකෙන් බේරෙන්න ඕන. 30 එනකන් ඉන්නේ නැතුව අඩුම ළමයි වතුර ලීටර් 2.5ක්වත් පානය කරන්න ඕන. හැකිතාක් දියර වර්ග. මේ දවස්වල දියර වර්ග කිව්වා මොනවද? තැඹිලි කුරුම්බා. වතුර නිතරම පානය කරන්න අංක 1. දෙවෙනි කාරණාව තමයි ළමයි හැකි සෑම විටම තද පැහැති ඇඳුම් ඇඳීමෙන් වැළකීම කරලා පුළුවන් තරම් ලා පැහැති ඇඳුම් පුළුවන් තරම් try කරන්න කළු පාට ඇඳුම් අඳින්න නැතුව ඉන්න. කළු පාට වලින් මොකද කරන්නේ? වැඩිපුර තාපය උරාගෙන ඇඟ ඇතුලේ හිට් එක වැඩි කරනවා. සා පුළුවන් තරම් ලා පාට ඇඳුම් අඳින්න. ඊළඟ එක. දැන් ගෙදර ගිහිල්ලා නානවනේ. ළමයි හොඳට මතක තියාගන්න ඔයා නාදි මුලින්ම ඔයාගේ ඔළුව නැතුව අනික් අවයව තෙමන්න. ඔයා අත, පය ඒවා ටික තෙමන්න. ඊට පස්සේ හෙමින් සැරේ ඔළුව නාන්න. ඒකත් හොඳ නෑ ළමයි. ඒකත් විද්‍යාත්මකව සාමාන්‍යයෙන් අපි එකපාර ඔළුව අල්ලන එක අවුවේ ඉඳලා එකපාර ගිහලා ඔළුව අල්ලනවා කියන එක කලියු දෙයක් නෙවෙයි. එතනදිදුත් කෙලින්ම කෙනෙක් ජීවිතාක්ෂර උනත් පත් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ළමයි අපි විතරක් නෙවෙයි කිසිම දෙයක් නොතේරෙන කට්ටියක් ඉන්නවා. කවුද? සත්තු. පුළුවන් තරම් සත්තුන්ට බොන්න වතුර තියලා තියන්න. මොකද එයාලා විජලනයේ වෙලා වතුර නැති වෙලා ගිහිල්ලා ඒ වතුර ටික හොයාගෙන යද්දී එයාලා වතුර ටික හම්බ වෙන්නේ නැහැ. එතකොට එයා අතරමඟ මියදෙන්න පුළුවන්. හැබැයි වතුර භාජනයක තියද්දී මතක තියාගන්න ඒ භාජන නැවත අස් කරන්න පුරුදු වෙලා තියෙනවනේ. මොකද වහින වෙලාවක් ආවොත් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකට වතුර පිරලා ඊළඟ ව්‍යාප්තිය ඩෙන්ගු. කාලෙන් කාලට